මගේ නම චතුර මහේෂ් රූපසිංහ. වයස 37යි. දැනට මම හේලිස් එකේ ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් විදිහට වැඩ කරනවා. මම රොමේනියාවට යන්න තීරණය කරේ මේ ජොබ් හොඳයි. ඒ වගේම මේ එකමඩේෂන් ෆුඩ් අලවන්ස් කොෆී දෙනවා. ඉඳලා රොමේනියාවට ගැලපෙනවා කියලා හිතුණා. දෙදිනේදී මම එම්බසි ඉන්ටර්විව් එකට සහභාගී වුණා. රොමේනියාව මෙකියාවක් සඳහා රොමේනියාව තෝරාගත්තේ මගේ යුරෝපියන් කන්ට්‍රි එක අත්දැකීම ලබා ගන්නයි. ඒ වගේම මේ යුරෝපියන් සිස්ටම් එකට හුරු වෙන්න. ඒ වගේම මගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න. ඒ වගේම මගේ ආර්ථික මට්ටම ඉහළ නංවා ගන්න. ඒ නිසා මගේ මේ මම රොමේනියාව තෝරාගත්ත ලේසිම රටක් විදිහට. මම අද දිනේදී එම්බසි ඉන්ටර්විව් එකට සහභාගී වුණා. මම මාස 6ක් විතර බලාගෙන ඉඳලා අද එම්බසි ඉන්ටර්විව් එකට සහභාගී වුණා. මේ මාස 6 තුළ මගේ ඉංග්‍රීසි නොලෙජ් එක වර්ධනය කරගත්තා. ඒ වගේම ඒකට හොඳ හැටි සූදානම් වුණා. අද දිනේදී මම බෝඩර් ක්‍රොස් කරනවාද මේ එක්ස්පීරියන්ස් එක ඉල්ලීගල් බෝඩර් ක්‍රොස් කරනවාද කියන ප්‍රශ්න වගේ ඒ වගේ තමයි මගෙන් ඇහුවේ. ඉතින් අද මොහොන දුන්නා හොඳ දෙයක් වෙයි කියලා බලාගෙන ඉන්නවා.